තෙරුවන් සරණයි ආදරණීය හිතවතුනි මම අද පොඩි දෙයක් ඔබට කියන්නයි බලාපොරොත්තු වෙන්නේ අපේ ඈත අතීතයේ ඉඳලම මේ ශාසනය ගත්තාම මේ රට ගත්තාම බුදුදහමෙන් පිරී ඉතිරිලා ගිය රටක් හැබැයි මෑත කාලෙක ගත්තාම මේ හැම දෙයක්ම වෙනස් වීගෙන එන තත්ත්වයක් තියෙනවා. මිනිසුන්ට ඇත්තට මේ බුද්ධ ශාසනය සම්බන්ධ විශ්වාසය අඩු වෙලා තියෙනවා. යම් තරමකට ඒක සාධාරණයි. සාධාරණ හේතු තියෙනවා. මොකද බොහෝ දුරට අපි මේ මනුස්ස ජීවිතය ගෙනියනකොට විශාල වශයෙන් අපට යම් යම් කරදර බාධක එන්න පුළුවන්. මානසික වශයෙන්, ශාරීරික වශයෙන් බාහිරින් යම් යම් කරදර කම්කටොළු එන්න පුළුවන්. අපි සාමාන්‍යයෙන් කරදරයක් බාධකයක් ආපුවාම අපිට කර කියා ගන්න දෙයක් නැති වුණාම අපි බොහෝ දුරට යන්නේ එක්ක පන්සලට, පල්ලියට, කෝවිලට. බෞද්ධ පින්වත් එනවා පන්සලට. පන්සලට එනවා. එහෙම නැත්නම් සීමා බෝධිය, එහෙම නැත්නම් රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා මලක් පහනක් පූජා කරලා ප්‍රාර්ථනා කරලා එනවා මේ කරදරෙන් නිදහස් වෙන්න කියලා. ඉතින් මොකද කරන්නේ? පන්සලට ඇවිල්ලා හාමුදුරුවොත් එක්ක කතා කරලා ඉතින් හාමුදුරුවෝ කියන හැන බෝධි පූජා හතක් දෙන්න. ආදි වශයෙන් මොන හරි පිරිත් ටිකක් කිය මේ විදිහට කරමු කියලා හාමුදුරුවෝ අවවාද අනුශාසනා කරනවා. එතකොට පින්වතුනි ඔබ බෝධි පූජා යෝමේව තියලා ඔබ යනවා ගෙදර. ගෙදර ගිහිල්ලා ඔබ දැන් අර කරදරේ නිදහස් වෙයි කියලා දැන් බලාපොරොත්තුෙන් ඉන්නවා. ඔබ පෙර කරගත්තා වූ විශාල පාප කර්මයක පාප කර්මයක් තමයි දැන් ඔබට මේ පරිසන්දිදී තියෙන්නේ. ඒ නිසා තමයි ඔබට කරදර බාධක එන්නේ. ඒ නිසා මොකද කරන්නේ අර දැන් මේ බෝධි පූජා හත තියෙන පිනට වඩා ඔබ කරගත්තා වූ අකුසල කර්මයේ වැඩි නිසා ඔබට ඒකෙන් යම්කිසි ආකාරයෙන් සහනයක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මොකද කරන්නේ දැන් බෝධි පූජා තිබ්බ පිරිච්චිව දන් දුන්න හැමදේම කරා අනුරාධපුර ගියා දඹදිව ගියා ඒ හැමදේම කරා. හැබැයි කිසිම යහපතක් එහෙම නැත්නම් කිසිම ඔබට හවුහරණක් නැහැ. ඒ නිසා ඔබ බොහෝ දුරට ඔබ තීරණය කරනවා දැන් ඉතින් මේ බුදුදහමෙන් මේ බුද්ධ ශාසනයෙන් ඇති වැඩක් නැහැ. දන් දීලා වැඩක් නැහැ. බෝධි පූජා තියලා වැඩක් නැහැ. ඉතින් ඒ නිසා මේ කරදර බාධක යම්කිසි මට උච්චතම අවස්ථාවකට පැමිණියන් පස්සේ ඔබ තීරණය කරනවා මේ බුදුදහමෙන් ඇති වැඩක් නැහැ. ඒ නිසා සර්ව බලධාරී දෙවියන් වහන්සේ ළඟට ගියා නම් හොඳයි කියලා යනවා. කියලා ඉතින් සමාහයට බුදු පිළිම වහන්සේලා කුඩු කරලා පාගලා මොනවා හරි යම්කිසි වැඩපිළිවෙලක් කරලා ඔබ ඒ ආගමට හැරෙනවා. හොඳයි. ඔබගේ සතුටනේ. අපි ඒකට දොස් කියන්නේ නැහැ. මොකද පින්වතුනි යම්කිසි තැනකට ගිහිල්ලා පිරිසන්නක් නැත්තම් ඉතින් එතෙන්ට තවත් ඉඳලා වැඩක් නැහැනේ. ඒ නිසා ඔබ ගත්ත තීරණය හරි. හැබැයි පොඩ්ඩක් මෙන්න මේ ගැන හිතලා බලන්න ඕන. දැන් ඔබට මේ ආගමට ගියන් පස්සේ ඔබට සමහර විට ජීවත් වෙන්න අවශ්‍ය සමාජයට මිල මුදල් හෝ නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලෙඩ රෝග හැදිලා සුව කරගන්න පුළුවන් ඕන දෙයක්. ඒ ආගමට ගියන් පස්සේ ඔබට පිළිසරණක් වෙනවා ඇත්තටම. දැන් හාමුදුර කවදාකවත් එහෙනම් පුතේ මේ මහත්තයෝ මේ රුපියල් ලක්ෂය අරන් ගිහිල්ලා ඔබ ජීවත් වෙයන් කියලා හාමුදුරුවෝ එහෙම ලෝන් දෙන්නේ නැහැ. පොලියට සල්ලි දෙන්නේ නැහැ. ශාසනයේ බුදුහාමුදුරුවෝ පොලියට සල්ලි දෙන්නේ නැහැ. දුන්නෙත් නැහැ. දෙන්නෙත් නැහැ. ඒක තමයි හැටි ශාසනය. ඒක හැබැයි ඔබ අන්‍යාගමට ගියන් පස්සේ එතනින් ඔබට දෙනවා. පොලියට සල්ලි දෙනවා. ඊට පස්සේ නැත්තම් නිකන් හරි මිල මුදල් දෙනවා. ගෙවල් හදලා දෙනවා. ව්‍යාපාර කරන්න දෙනවා. ඊට පස්සේ ඔබට ඒ අය ඇවිල්ලා බොහෝ උදව් කරනවා. ඉතින් ඒ වගේ කටයුතු කරනවා. හැබැයි පන්සලේ හාමුදුරුවෝ ගිහලා ඔබට ගෙවල් හදලා දෙන්නේ නැහැ. ඔබට ආශිර්වාද කරනවා විතරයි. ඒ නිසා ඔබ මම ඒකයි කිව්වේ ඔබ ඒ ආගම් වලට යන එක සාධාරණයි කියලා. මෙහෙම ගියන් පස්සේ දැන් ඔබට ඉතින් එතන හිතෙනවා ආයි ඉතින් එන්ට හිතෙන්නේ නැහැ බුදුහාමුදුරුවෝ සම්බන්ධව. ඉතින් ඔබට කිසිම අදහසක්වත් නැහැ. ඒ ඉතින් ඔබ ජීවිතේ යම්කිසි ස්ථාවරකට පැමිණියා. එතකොට මම කියන්න උත්සාහ කරන්නේ හොඳට හිතන්න බුදුදහම තියෙන්නේ ඒ සඳහා නෙමෙයි. බුදුදහම තියෙන්නේ ඔබට බෝධි පූජාවක් තියලා පිරිමි පුතෙක් ලබා ගන්න එකවත්, දරුවෝ නැති කට්ටියට දරුවෝ දෙන එකවත්, රස්සා නැති කට්ටියට රස්සා දෙන එකවත්, ගෙවල් නැති කට්ටියට ගෙවල් දෙන එකවත් එහෙම එකක් නෙමෙයි බුදුදහම කියලා කියන්නේ. බුදුදහම කියලා කියන්නේ හාත්පස වෙනස්. ඔබ බලාපොරොත්තු වෙන්නේ නිදුක් නිරෝගී භාව යහපතෙන් ඉන්න. ඒ කියන්නේ ඔබ සදාකල් වැජඹෙන්නයි ඔබ බලාපොරොත්තු වෙන්නේ. හැබැයි බුදුදහමේ තියෙන්නේ සදාකල් වැජඹෙන කාර්යයක් නෙමෙයි. බුදුදහමේ තියෙන්නේ අතහැරිලා නොවැළිලා මිදිලා යන්න මෙතනින්. ඒ කියන්නේ
පැවැත්ම නැති කරන්නයි. සුවසේ පවත්ව ගන්න නෙමෙයි බුදුදහම තියෙන්නේ. පැවැත්ම නැති කරන්න නැවැත්ම උදෙසා. එහෙමනම් ඔබ බුදුදහම ඇසුරු කරගෙන පිරිමි පුත්තුවත් නැත්තම් ගෑනුවත් පිරිමිවත් ගෙවල් දොරවල් රැකියා ඒ යාන වාහන ඒව මේව මොනම බලාපොරොත්තු වෙන්න එපා මේ බුදුදහමේ. ඒවා ලැබෙන්නේ නැහැ ඔබට. ලැබෙනවා නම් ඔබ පෙර කරපු පිනට ලැබෙයි. බුදුහාමුදුරුවෝත් හාමුදුරුවන්ටත් ඒවා දෙන්න බෑ. ඒවා බලාපොරොත්තු වෙන්න එපා. ඒ බලාපොරොත්තුෙන් සාසනයට ඇවිල්ලා බෝධි පූජා තියලා වැඩකුත් නැහැ. පින් කරලා වැඩකුත් නැහැ. එහෙනම් පින්වතුනි මේ ශාසනය අසුරු කරලා එකම දෙයයි ලබන්න පුළුවන් අපට ආධ්‍යාත්මික සුවය නිවන විතරයි. නිවන බලාපොරොත්තු වෙන ශාසනය අසුරු කරන්න දන් දෙන්න පින් කරන්න වෙන කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න එපා. එහෙම වුණොත් ඔබට මේ ශාසනය තවදුරටත් රැඳිලා ඉන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් ඔබ සාමාන්‍ය විදියට අනිත් අය වගේ තහඩුවකට ගේකට දොරකට ඔබගේ ජීවිතේ නැති වෙයි.